ඔබත් ආතරයිටිස් තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ද? ඔබට තිබෙන්නේ කුමන ආතරයිටිස් වර්ගයේද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යනවා ආතරයිටිස් කියන්නේ කුමක්ද? ඒ ඇතිවන්නේ කෙසේද? ප්‍රධාන ආතරයිටිස් වර්ග මොනවාද? සහ එයිනුත් ප්‍රධාන ආතරයිටිස් වර්ග දෙකක් වෙන්වෙන් වශයෙන් හඳුනාගන්නේ කෙසේද කියලා. ආතරයිටිස් කියන්නේ ශරීරයේ සංදිවලට බලපාන රෝග සමූහයකට කියන එක් නමක්. මේ ශරීරයේ සෑම සංදියකටම වගේ බලපෑම් ඇති කරන්න පුළුවන්. වර්ග 100කට වඩා තියෙන ආතරයිටිස් තත්ත්වයන් එක එක සංදිවලට බලපෑම් ඇති කරන්නේ විවිධ ආකාරයෙන්. ඒ අතරිනුත් සමහර ආතරයිටිස් වර්ග ශරීරයේ අනෙකුත් අංගෝපාංගවලට උදාහරණයක් විදිහට ඇස, ඒ වගේම හෘදය, ඒ වගේම පෙනහළු වලටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. මීට අමතරව කාන්තාවන් අතර බහුලව ආතරයිටිස් තත්ත්වය දක්නට ලැබෙනවා. මේ ආතරයිටිස් තත්ත්වය ඇතිවන්නේ කොහොමද? අපේ සංදි සෑදීමට උපකාරී වන අස්සි කෙළවර පවතිනවා මෘදු ස්පොන්ජිමය පටකමය කොටසක්. මේ අපි හඳුනනවා කාට්ලේජය කියලා. මේ කාට්ලේජ්මය කොටස නිසා අපේ අස්ථි කෙළවරවල් ආරක්ෂා වෙනවා. අපි ගමන් කිරීමේදී චලන සිදු කිරීමේදී ඇතිවන පීඩන අවශෝෂණය කරගන්නවා. ඒ වගේම ඝර්ෂණයකින් තොරව අපේ සංදි ආශ්‍රිතව මෘදු චලන පවත්වාගෙන යාමට මෙන්න මේ කාට්ලේජ්මය කොටස අපට උපකාරී වෙනවා. මේ කාට්ලේජ්මය කොටසට හානි සිදු වෙන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. අපි වයස්ගත වීමත් සමගම මේට හානි සිදු වෙන්න පුළුවන්. මීට අමතරව ඔබ ක්‍රීඩා කරනකොට වැටීමකදී මෙන්න මේ දාන හිස් නැත්නම් සංදියට සිදුවෙන ආබාධයන් එක්කම මෙන්න මේ කාට්ලේජ්මය කොටසටත් ආබාධයන් නැත්නම් හානි සිදු වෙන්න පුළුවන්. කාට්ලේජ්මය කොටසට හොඳ රුධිර සැපයීමක් සහ ස්නායු සැපයීමක් නොමැති නිසා මේ කාට්ලේජ්මය කොටස නැවත අපේ ශරීරයෙන් මගින්ම යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කාට්ලේජ්මය කොටසට හානි වුණාට පසුව මේ නිරාවරණය වීම නිසා අස්ථි කොටස අපි චලන සිදු කිරීමේදී අස්ථි අතර ඇතිවන ඝර්ෂණය නිසා අස්ථිමය කොටසට හානි සිදුවන්න පුළුවන්. අස්ථි වලට හොඳ රුධිර සැපයීමක් වගේම ස්නායු සැපයීමක් තිබෙන නිසා මෙන්න මේ ඝර්ෂණයේදී අපිට වේදනාවක් ඇති වෙන්න පුළුවන් මේ අස්ථි වලට සිදුවන හානිය නිසා. මේ තමයි ඒ කියන්නේ අපි මේ කාට්ලේජ්මය කොටසට සිදුවන හානිය තමයි අපි ආතරයිටිස් වල මූලාරම්භය විදිහට නැත්නම් ප්‍රධාන හේතු වශයෙන් අපි හඳුනාගන්නේ. මේ ආතරයිටිස් වලදී කාට්ලේජ්මය කොටසට පමණක් නොවේ හානි සිදුවන්නේ. කල්ගත වීමත් සමගම අපේ සංදි ආශ්‍රිතව තියෙන සෑම ව්‍යුහයකටම වගේ මෙය නිරාවරණය වීමෙන් මේට හානි නැත්නම් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් අපේ සංදිය ආශ්‍රිතව තියෙන සයිනෝවියන් නැත්නම් සයිනෝවියල් මෙම්බ්‍රේන් කියලා ආවරණයක්. මේන් තමයි අපි මේ සයිනෝවියල් ෆ්ලුයිඩ් කියන නැත්නම් පෝෂක තරලය සංදියට ශ්‍රාවය කිරීම සිදුවන්නේ. කල්ගත වීමත් සමග මෙන්න මේ සයිනෝවියම් කියන ප්‍රධාන කොටසටත් මේන් බලපෑම් ඇති වෙන්න පුළුවන්. එහිදී මෙන්න මේ පෝෂක තරලය වැඩිපුර ශ්‍රාවය වීම නිසා සංදිය ආශ්‍රිතව ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. මේ තමයි අපි හඳුන්වන්නේ මේ සංදිය ආශ්‍රිතව වතුර පිරලා උදාහරණයක් විදිහට දණහිසේ වතුර පිරලා කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ තරලය වැඩිපුර ශ්‍රාවය වීම නිසා සංදිය ආශ්‍රිතව ඇතිවන ඉදිමුම් තත්ත්වය. මේ පමණක් නොවේ. ඉන්පසුව මේ තවත් එහාට ගිහිල්ලා අපේ ජොයින්ට් කැප්සූල් එක නැත්තම් තන්තුමය ආවරණයටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ තන්තුමය ආවරණයට බලපෑම් ඇති කිරීමෙන් තන්තුමය ආවරණයේ තද ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා අපිට කල්ගත වීමේදී joint stiffness නැත්නම් සංදි ආශ්‍රිතව තදභාවය ඇති වෙනවා. මෙන්න මේ කියපු සංදි ආශ්‍රිත වේදනාව, ඉදිමීම, ඒ වගේම තදභාවය තමයි අපි ආතරයිටිස් තත්ත්වයේදී ප්‍රධාන ලක්ෂණ වශයෙන් හඳුනාගන්නේ. මොකද මේ ආතරයිටිස් තත්ත්වය කියන්නේ කාට්ලේජ්මය කොටසට පමණක් සිදුවන හානියක් නෙමෙයි, මුළු සංදියේම තියෙන ව්‍යුහවලට මේන් බලපෑම ඇති වෙනවා. වර්ග 100කටත් වඩා ප්‍රමාණයක් තියෙන ආතරයිටිස් තත්ත්වයන් අතරින් ප්‍රධාන වශයෙන් බහුලව දක්නට ලැබෙන ආතරයිටිස් තත්ත්වයන් තමයි ඔස්ටියෝ ආතරයිටිස්, රුමැටොයිඩ් ආතරයිටිස්, ඇන්කයිලෝසිං ස්පොන්ඩිලයිටිස් සහ ගවුට් කියන ආතරයිටිස් තත්ත්වයන්. මේ අතරිනුත් අපේ අතර බහුලවම දක්නට ලැබෙන ආතරයිටිස් තත්ත්වයන් දෙකක් තමයි ඔස්ටියෝ ආතරයිටිස් සහ රුමැටොයිඩ් ආතරයිටිස්. ඉතින් අද වීඩියෝ එකේදී මම මෙන්න මේ
රෝග දෙක නැත්නම් ආතරයිටිස් තත්ත්වයන් දෙක ගැන තමයි අවධානය යොමු කරන්නේ. අප අතර බහුලවම දක්නට ලැබෙන ආතරයිටිස් තත්ත්වය තමයි ඔස්ටියෝ ආතරයිටිස් කියලා කියන්නේ. ඔස්ටියෝ ආතරයිටිස් වලින් බලපෑම් ඇති කරන්නේ අපේ සන්ධිවලට. මේන් ඕනෑම සන්ධියකට අපේ ශරීරයේ බලපෑම් ඇති කරන්න පුළුවන්. එයිනොත් බර දරා ගන්නා සන්ධිවලට වැඩි බලපෑමක් තියෙනවා. උදාහරණයක් විදිහට දාන හිස සහ උකුල් සන්ධිය අපිට ගන්න පුළුවන්. මීට අමතරව අප වැඩිපුර පාවිච්චි කරන සන්ධිවලත් මේ දක්නට ලැබෙනවා. ඒ තමයි අපේ ඇඟිලි ආශ්‍රිතව තියෙන ආතරයිටිස් තත්ත්වය, ඇඟිලි ආශ්‍රිතව ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය. අපි වයසට යාමත් සමග ඒ වගේම අපි ක්‍රීඩා කිරීමේදී ඇතිවන සන්ධිවලට ඇතිවන ආබාධ නිසා ඇතිවන කාට්ලේජමය හානි නිසා මෙන්න මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය ඇතිවන්න පුළුවන්. මූලාරම්භයේදී ඔබට සන්ධි ආශ්‍රිතව දැවිල්ලක් වගේ පටන් අරගෙන ඉන්පසු වේදනාව දක්වා ඒ වැඩි දියුණු වෙලා ඉන්පසු සන්ධි ආශ්‍රිතව ඉදිමීම ඒ වගේම තදභාවය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ඔබට ඔබ තරබාරු කෙනෙක් නම් වැඩිපුර සිටගෙන ඉන්න රැකියාවක් කරනවා නම් ඒ වගේම ඔබ දන ගසාගෙන සිටිනවා නම් වැඩිපුර ඇවිදිනවා නම් මෙන්න මේ කරුණුත් මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය ඇතිවීමට බලපාන්න පුළුවන්. අපි කොහොමද මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය අනෙකුත් ආතරයිටිස් තත්ත්වයන්ගෙන් වෙන් කරලා අඳුනගන්නේ? උදාහරණයක් විදිහට රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වයෙන්. මේ සඳහා ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මෙහිදී ඔබට තිබෙන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය නම් ඔබ උදෑසන නැගිට්ටහම ඔබට ඇතිවන මේ සන්ධි ආශ්‍රිතව ඇතිවන තදභාවය පැයකට අඩු කාලයකදී උදාහරණයක් විදිහට විනාඩි 30ක් ඇතුළත වගේ ඔබ සාමාන්‍ය චලනය කිරීමෙන් අනතුරුව මෙය සන්ධි යථා තත්ත්වයට නැත්නම් ලිහිල් භාවයට පත් වෙලා ඔබට චලන සිදු කිරීමේ පහසුතාවය ඇති වෙනවා. මෙන්න මේ ලක්ෂණය ඔබට ඔබේ සන්ධි ආශ්‍රිතව තියෙන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක් කියන්න පැහැදිලි කරගන්න පුළුවන් මූලික ලක්ෂණයක් වෙනවා. අප අතර බහුලව දක්නට ලැබෙන අනෙක් ආතරයිටිස් වර්ගය තමයි රුමැටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ. මේ රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය අයිති වන්නේ ස්වයං ප්‍රතිශක්තිකරන රෝග ගණයට. මෙහිදී සිදුවන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින් අපේ නිරෝගී පටකවලට හානි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ සන්ධි ආශ්‍රිතව තිබෙන ශ්ලේෂ්මල පටකයට හානි සිදු වෙලා ඒ ආශ්‍රිතව ආසාදනමය තත්ත්වයක් ඇතිවීමෙන් සන්ධි ආශ්‍රිතව වේදනාවක් සහ ඉදිමීමක් ඇතිවීම. මේ රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයෙන් වෙනස් වන්නේ අන්න ඒ ආකාරයට. මෙහිදී මෙම තත්ත්වය බර දරා ගැනීමේ සන්ධිවලට පමණක්ම නොවේ. මෙය ශරීරයේ ඕනෑම සන්ධියකට උදාහරණයක් විදිහට ඇඟිලි ආශ්‍රිතව, වැලමිට ආශ්‍රිතව, වල්ලුකර, මැණික් කටුව මෙන්න මේ කියන ඕනෑම සන්ධියකට මෙයින් බලපෑම ඇති වෙන්න පුළුවන්. මීට අමතරව මෙයින් ශරීරයේ අනෙකුත් ව්‍යුහයන් වලටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හෘදය, පෙනහළු, සම මෙන්න මේ කියන ව්‍යුහයන් වලටත් මෙයින් හානි පමුණවන්න බලපෑම් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද කියලා හරිහැටි හොයාගෙන නැති වුණත් ඔබේ පවුලේ කාට හරි මෙන්න මේ රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය තියෙනවා නම් එයින් ඔබට රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. මීට අමතරව දුම් පානයත් මේට හේතුවක් වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයෙන් වෙන් කර හඳුනා ගන්න ප්‍රධාන ලක්ෂණ මොන හරි තියෙනවද? ඔව්. මෙහිදී ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. අපි කලින් කතා කරා වගේ උදෑසන පවතින සන්ධිවල තදභාවය මේ යථා තත්ත්වයට පත්වීමට පැයකට වඩා කාලයක් ගත වීම. ඒ වගේම අපේ ශරීරයේ සමමිතික ආකාරයෙන් සන්ධිවල, ඒ කියන්නේ සන්ධි එකකට වඩා වැඩි ගණනක මෙන්න මේ තදභාවයේ ඉදින් ඇතිවීම අපේ දන හිසේ දකුණු දන හිසේ වගේම වම් දන හිසෙත් එකම විදිහට වේදනාවක් ඇතිවීම. නැත්නම් ඇඟිලි දෙපස් ශරීරයේ දෙපස් මාත් දෙකේම ඇඟිලි වල වේදනාව ඉදින් ඇතිවීම. මෙන්න මේ වගේ සමමිතික ආකාරයෙන් සන්ධි වලට බලපෑම් ඇති කිරීමත් මෙහිදී ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. මීට අමතරව ඔබට සාමාන්‍යයෙන් මහන්සි වැඩිපුර ගතියක් දැනීම, ඒ වගේම ඔබට උණ ගතියක් දැනීමත් මෙහි තවත් ලක්ෂණ වෙනවා. ඉතින් මෙන්න මේ රුමැටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වය ඕනෑම වයසක කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්.
මෙන්න මේ කියන ස්වයන් ප්‍රතිශක්තිය කරන රෝගය අපිට මෙන්න මේ ආකාරයෙන් ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වයෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් හේතු කරගෙන. අද මම මේ කතා කරපු ආතරයිටිස් වර්ග දෙකෙන් ඔස්ටියෝ ආතරයිටිස් නැත්නම් රුමැටොයිඩ් ආතරයිටිස් මෙන්න මේ ආතරයිටිස් වර්ග දෙකෙන් ඔබට තියෙන කුමන ආතරයිටිස් තත්ත්වයද කියලා හරිය හැටිම හඳුනගන්නේ කොහොමද? ඔව්. සමහර අවස්ථාවලදී සන්ධි ආශ්‍රිතව මාංශපේශී ආශ්‍රිතව ඇතිවන වේදනාවන් අපිට ආතරයිටිස්ම කියලා කියන්න බෑ. මොකද ඔබ වැටීමකදී නැත්නම් මාංශපේශී ඇදීමක් නිසාත් සන්ධියට ඇතිවන හානි නිසා නැත්නම් මාංශපේශීට ඇතිවන හානි නිසා ඔබට මේ සන්ධි ආශ්‍රිතව මාංශපේශී ආශ්‍රිතව වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා ආතරයිටිස්ම කියලා අපිට කියන්න බෑ. නමුත් ඔබට සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව මෙය කිසියම් තුවාලයක් නිසා ආබාධයක් නිසා ඇති වුණ වේදනාවක් නොවේ නෑ. කියන්නේ ඔබට හරි හැටි මේ ඇතිවිය හැකි වුණ හේතුවක් හොයාගන්න අමාරු නම් මෙම වේදනාව දවසකට වැඩි කාලයක් දවස් දෙක තුනකට වඩා වැඩි කාලයක් මේ පවතිනවා නම් ඒ වගේම සන්ධි ආශ්‍රිතව වේදනාව ඉදීමීම උණුසුම් ගතියක් තියෙනවා ඔබට ශරීරයේ උණුසුම් ගතියක් දැනෙනවා නම් මෙන්න මේ කියන ලක්ෂණ ඒ වගේම ඔබේ එක සන්ධියකට වඩා වැඩි සන්ධි ගන්නක මෙන්න මේ තත්ත්වය දක්නට ලැබෙනවා නම් මෙය ලක්ෂණ කිහිපයක් වෙනවා ඔබට ආතරයිටිස් තත්ත්වයක් තියෙනවා කියලා හඳුනාගත හැකියි. නමුත් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂාවට ලක් වෙලා ඔබට තිබෙන්නේ ආතරයිටිස් තත්ත්වයක්ද කියන්න ඔබ තහවුරු කරගත යුතුයි. සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේදී ඔබට තිබෙන්නේ ආතරයිටිස් තත්ත්වයක්ද නැද්ද කියලා හඳුනා ගන්න ටිකක් අපහසුයි. මොකද සමහර ආතරයිටිස් තත්ත්වයන් බැරෑරුම් වෙන්න ටිකක් කල් ගත වෙනවා. ඉතින් හඳුනා ගන්න ටිකක් කල් ගත වෙනවා. මෙහිදී ඔබට එක්ස්රේ පරීක්ෂණයකට, MRI පරීක්ෂණයකට, රුධිර පරීක්ෂණයකට ලක් වෙන සිදුවේ ඔබට තිබෙන්නේ කුමන ආතරයිටිස් තත්ත්වයද කියලා හරි හැටි තහවුරු කර ගැනීමට. ඉතින් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂාවකට ලක් වෙලා ඔබට තිබෙන්නේ කුමන ආතරයිටිස් තත්ත්වයද කියලා තහවුරු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ වනතුරු ආතරයිටිස් තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට ඔබට තියෙන රුමැටොයිඩ් ආතරයිටිස්ද නැත්නම් ඔස්ටියෝ ආතරයිටිස්ද කුමන ආතරයිටිස් තත්ත්වයක් වුණත් මෙන්න මේ ආතරයිටිස් තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කිරීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරපු ප්‍රතිකාර ක්‍රමයක් තවමත් නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් වන්නේ මේ ආතරයිටිස් තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණයි. මේ නිසා ඔබ එදිනෙදා දකින වීඩියෝස් සෝෂල් මීඩියා වලින් දකින විවිධ වර්ගයේ නිෂ්පාදන මේ ආතරයිටිස් සුව කරනවා කියලා සම්පූර්ණයෙන්ම සුව කරලා යන නිෂ්පාදන වලින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඉතින් මොනවද මේ ආතරයිටිස් තත්ත්වය සඳහා අපිට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් නැත්නම් අපිට මේ ප්‍රතිකාර ක්‍රම මොනවද මේ රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා. ඉතින් මෙන්න මේ පිළිබඳව මම ඉදිරි වීඩියෝ එකකදී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එකෙන් මම ඔබව දැනුවත් කරේ ආතරයිටිස් කියන්නේ මොකක්ද? ඇතිවන්නේ කෙසේද? ප්‍රධාන ආතරයිටිස් වර්ග දෙකක් වෙන ඔස්ටියෝ ආතරයිටිස් සහ රුමැටොයිඩ් ආතරයිටිස් වෙන් වශයෙන් හඳුනාගන්නේ කෙසේද කියලා. ඉතින් මම හිතනවා ඔබ අද වීඩියෝ එකෙන් ගොඩක් දැනුමක් ලබා ගත්ත කියලා මෙන්න මේ ආතරයිටිස් තත්ත්ව දෙක සඳහා. ඉතින් ඔබ හිතනවා නම් අද වීඩියෝ එක වැදගත් වුණා කියලා subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම ඔබට වැදගත් වෙන තවත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේත් ඔබ හමුවට එන්න.